හරක්ගත්ත හරක් හොරා හොයා පියෝ හිරු දෙවිඳුගේ හරක්ගත්ත හරක් හොරා හොයා පියෝ ලෝකෙ වටේ හොයල්ලා හරක් හොරා හොයල්ලා ලෝකෙ වටේ හොයල්ලා හරක් හොරා හොයල්ලා වනන්තරේ හොයා පියෝ ගල්ලරඹේ හොයා පියෝ අනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් අනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් තොපිට හරිම වාසියක් නට නටා වරෙව් යකෝ තොපට හරිම වාසියක් නට නටා වරෙව් තොපිට හරිම ලක්ෂ 12ක් ඔව් ලක්ෂ 12ක් නට නටා ඇවිල්ලා ගන්න පුළුවන් පුතේ. හැබැයි වැඩි නටන්න එපා ෆේමස් වුණොත් කේස් එකක්. සෙව්වන්දි ඉන්නවලු කොහේ හරි. සෙව්වන්දි වල දුන්නොත් ලක්ෂ 12ක් දෙනවලු. දැන් ඉතින් නටනට ගන්න පුළුවන් වාසියක් තමයි. සමහර මීඩියා වල නම් කියනවා ඔත්තු දුන්නාට පස්සේ අනිත් පැත්තෙන් ඉඳලා වෙම පොලිසියකට ඉතින් චෝදනා කරන එකත් යම්කිසි සාධාරණත්වයකුත් තියෙනවා. හැබැයි ඔය මේ ලක්ෂ 5කට ප්‍රොමිස් වෙලා ලක්ෂ 1.5 කරන් මිනිහෙක් මරනට වඩා සෙව්වන්දි අල්ලලා දීලා හොරෙන් ඒ වගේ ගාස්තුවක් ගන්න එක හොඳයි. ඊට අමතරව ඔය T56 මල්ලා දුන්නාම අර හිරවත් කන්න නැතුව නැත්තම් අර තුවක්කු පෙන්නන්න යනකොට වෙඩි කෑව වගේ කතන්දර අහන්නේ නැතුව පාඩුවේ ඉඳලා ගණන් වැඩි කරලා තියන්නේ. බෝම්බ එකටත් ගණන් වැඩි කරලා තියෙනවා. තුවක්කුවටත් ගණන් වැඩි කරලා තියෙනවා. ඒක හන්ද විශ්වාසවන්ත තොරතුරක් දෙන්න. ඔය කියන කතා රෙකෝඩ් කරලා දෙන්න. නැත්තම් ඔය සමහරු එව් වෙනොත් කොමඩ ගහයිද කියලා කියන්න බෑනේ. ඒ නිසා විශ්වාසවන්ත සාක්ෂි ඇතු වැඩක් කරන්න වරදින්නේ නැහැ. හැබැයි අපිට මතකයි ඒක කාලෙක ඔය වත්තල පැත්තේ හරක් ලොරියක් අල්ලන්න ගියා DIG මහත්තයෙක්. සාමාන්‍යයෙන් ඔය මේ හරක් ලොරියක් අල්ලන්න DIG කෙනෙක් යන්න ඕනේ. මොකද ඔය රාලහාමි කෙනෙකුට පුළුවන්. රාලහාමි කෙනෙකුට තියෙන මාර බලයක්. අපිට මතකයි එක්තරා හමුදාවක හමුදාපතිවරයෙක් බොරැල්ලේදී වාහන ඇක්සිඩන්ට් එකක් වෙලා රාලහාමි කෙනෙක් ලියලා උන්දා ගෙදර ඇරියා. එච්චර බලයක් තියෙනවා. හැබැයි DIG කෙනෙක් යන්න ඕනේ නැහැ. හරක් ලොරියක් අල්ලන්න. නටාගෙන ඉන්නකොට තේරුණා මේක චිත්‍රපටියම තමයි කියලා. අපේ රටේ දැනටත් පොලිස්පති විදිහටම තමයි හඳුන්වන්නේ. ද්වේෂ බන්දු තෙන්නකෝ. ද්වේෂ බන්දු තෙන්නකෝ මං හිතන්නේ. ඒ නම ගැලපෙනවා. මොකද අර දුන්න මෙහෙම ඇදපුවාම මේ බස්සට අදින තරමට තමයි ඉස්සරහට වේගය යන්නේ. ඩැමේජ් එක වැඩි කරන්න පුළුවන්. ඔය දුන්න නැද්ද ඒ තරමට පස්සට? දැන් සෙව්වන්දිත් නැහැ, පොලිස්පතිත් නැහැ. ආගියතක් නැහැ. දැන් දවස් ගාණක් වෙනවා. තාම හුන්දා නැහැ. මං අහලා තියෙනවා ඔය ද්වේෂ බන්දු හීරලුවෙක් කියලා. මං අහලා තියෙනවා. මං හරියටම කියන්න දන්නේ නැහැ. හීරලුවෙක් කියලා කියන්නේ සිවුරු හැරලු අයෙක් කියලා. තව කතාවක් මං අහලා තියෙනවා ඔය ද්වේෂ බන්දු පිරිවෙනක අධ්‍යාපන ලැබු කෙනෙක්. සමහර වෙලට දැන් මේලායි පන්සලක බණක් භාවනාවක් කරනවද දන්නේ නැහැ. තාම හොයාගන්න බෑනේ. කණ්ඩායම් 4ක්. PS උනන් ගෙදර ඉඳලා හම්බුණා පොවයින්සක මිනිස්සයා. ඇයි මේ දේශබන්දු හොයන්නේ? අර හරක් ලොරියක හරක් අල්ලන්න ගියපු හරක් කොරෙක් වාගේ දැන් මේ යකා නෑනේ. පුදුමයි. ඉතින් ඒ නිසා තමයි මම මේ සින්දුව කිව්වෙත්. මොකද ඔය 2023 අවුරුද්දේ දෙසැම්බර් මාසේ දවසක මාතර වැලිගම පැලෑන වටරවුමට ආසන්නයේ තියෙන W15 W15 කියන හෝටලේ වෙඩි තැබීමක් සිද්ධ වෙනවා සුදු වෑන්කින් ඇවිල්ලා. පාතාලේ ඉන්නවා කියලා තමයි වෙඩි තියනවා කියලා කියන්නේ. ඔය නීතිවලට ඒම තමයි ගියේ. මොකද අර යුක්තිය මෙහෙම කියලා එකක් තිබුණානේ. ද්වේෂ බන්දුගේ. ඒ යුක්තිය මෙහෙමදී තමයි ඔය ප්‍රශ්නේ සිද්ධ වෙන්නේ. එතනදී ඔය වැලිගම පොලිසියෙන් 19 එකක් ගහපුවාම වැලිගම පොලිසියෙන් ඇවිල්ලා මේ පලා යන සුදු වෑනට වෙඩි තිබ්බාම ඒකේ බලපුවාම පොලිසියේම කට්ටියක් ඉඳලා තියෙන CID එකේ කියලා තමයි කියන්නේ. එක නිලධාරියෙක් මැරෙනවා. තව එක්කෙනෙක් මං හිතන්නේ තුවාල වෙනවා. ඒ මැරිච්ච නිලධාරියට වන්දියත් ලක්ෂ 10ක් දීලා තියෙනවා. නීතියානුකූල වැඩක් කරලා නෙවෙයි. මම දන්න විදිහට සාජන් පට්ටමකුත් දීලා තියෙනවා. පෙට්ටි සාජන් කියලා තමයි සාමාන්‍ය අපි මරුණාම කියන්නේ. පොලිසිය අය. මේ පොලිසිය සාමාන්‍ය වචනයක්. අගෞරවයකට නෙවෙයි. මරුණාම හම්බෙන ප්‍රොමෝෂන් එකට කියන්නේ පෙට්ටි සාජන්, පෙට්ටි SI, පෙට්ටි IB ඔහොම මරුණාම දානවා.
හැබැයි ඒක නීත්‍යානුකූල භාවයක් තියෙනවද කියලා දන්නේ නැහැ. මොකද ওই ප්‍රේමවතී මනම්පේරිය මරපු වෙලාවේ අර සෙබලෙකුට නියෝග දෙනවනේ ප්‍රේමවතීව ඝාතනය කරන්න ඒ හමුදාවේ නිලධාරියා. අන්න එතනදී තමයි ලොකුවටම ලංකාවේ කතා වෙන්නේ. උසස් නිලධාරීන් දෙනු ලබන නියෝග වාචික හෝ වේවා ලිඛිත හෝ වේවා නීත්‍යානුකූල නොවන කිසිම නියෝගයක් ක්‍රියාත්මක කරන්න ඕනේ නැහැ එපා කියලා නීතිය සඳහන් වෙනවා. මම දන්න පමණින්. ඔය ලොක්කන්ගේ කොන්ත්‍රාත් කරන්න ගිහිල්ලානේ ද්වේෂ බන්දුරත් උහුම උනේ. ද්වේෂ බන්දුගේ කොන්ත්‍රාත් කරන්න ගිහලා තමයි නිලධාරීත් මැරෙන්නේ. පව්. තව නිලධාරි කොටාරියක් අමාරු වෙනවා. මේ පුංචි ඉත්තු බාවන්න එපා. ලොකු පොරවල්ලා බාපු හැටි අපිට මතකයි ඔය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ 2021 අගෝස්තු මාසේ දිනේ හරියට මතක හැටියට නම් 19 වගේ දවසකදී ඔය ද්වේෂ බන්දු සීනියර් DIG වෙලා ඉන්න කාලේ. ඒ ද්වේෂ බන්දු සීනියර් DIG මහත්තයයි තව SDIG පරිපාලන චන්දන මුණසිංහ. ඒ වගේම SDIG නුවරඑළිය චන්දන අතුකෝරල වගේ නමක් ඒවා එයා තමයි. ඊට පස්සේ කවුද මොන්රාගල SSP ඩිවිෂන් සිසිල කුමාර හේරත්. ඒ වගේම තව නුවන් කුමාර කියලා මුලතිව හිටපු SP කෙනෙක්. තව ඔන්නෝම නිලධාරීන් කණ්ඩායම කරනවා දළදා වහන්සේ බැහැ දැකලා මල්වතු හරි අස්ගිරි පාර්ශ්වයේ මහානායක හාමුදුරුවෝ බැහැ දැකලා ආශිර්වාද ලබාගෙන මේ කන ලව්වක් කරන්න. මේවා ටීවී එකේ එහෙම ගියා මං හිතන්නේ උසස් නිලධාරීන් පොලිසිය කණ්ඩායමක් ගිහිල්ලා කන ලව් කරපු පළවෙනි අවස්ථාව. ජනතාවට කෙරවෙලා කොර වෙලා නැති වෙලා වෙන්න තියෙන ඔක්කොම වෙලා පොලිසියට සාමාන්‍ය ජනතාව යන්නේ. දැන් ඒගොල්ලොන්ට සහන දෙන්න හිටපු කට්ටිය යනවා දළදා වහන්සේ බැහැ දැකලා ඔය පාසු ප්‍රහාරයත් එක්ක එල්ලුම්ගා හෝ මහවලු ගෙදර යවලා රස්සාවයි ජීවිතය දරු පවුලයි මහවලු ගෙදර වෙන්න ගියොත් රස්සාවයි ජීවිතය දරු පවුලයි රැකලා දෙන්න කියලා කන්නලව්වක් කරන්න ගියා කියලා ඔය සිසිල හේරත් SSP මහත්තයා තමයි වොයිස් කට් එකක් දුන්නේ. ඊට අමතරව ද්වේෂ බන්දු තාමුදුරුවෝ ගාව කිව්වා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක නිලධාරීන් දඩයන් කරනවා. අනේ හාමුදුරුවනේ ඇඬියාවතින් මෙහෙම අර මාසෙක උදලා කොරෝනා කාලේ කිව්වා. ওই කතාව කියලා මට මතකයි 2023 ජනවාරි 9 වගේ දවසක අර මේ ඒ වොයිස් කට් එකක් දුන්නු මොනරාගල SSP කවුද සිසිල කුමාර හේරත් මහත්තයා එයාගේ ක්වාටර්ස් එකේ තිබිලා මේ ගංජා ගස් වගේක් හම්බ වෙනවා. මාරු කන්නලව්වක් කරලා තින් තව පන්දන් වගේක් වුණා මං හිතන්නේ කන්නලව්වට ගෙනාපුවක් දන්නේ නැහැ. පස්සේ නිදන් හාරන උපකරණකුත් ආවුණා බඩු කෑල්ල ඇතුළේ. ඔය කියන කාලෙම තමයි මට හිතෙන මේ සෙට් එකත් එක්ක ආවේ නැත්තේ ඇයි අර මේ යාපනයේ ප්‍රදේශයේ ඔය පැත්තේ විද්‍යාදරිය කියලා ඝාතනයක් කරේ. ඒකට මේ ඊයේ පෙරේදා ඔය DIG මහත්තයෙක් ලලිත් ජයසිංහ කියලා මහත්තයෝ කියන්නත් මොකද්ද වාගේ. උන්ද කියන්නේ පොකේ දවසල ගානකට මේ සෙට් එකේ හිටියේ නැත්තේ මොකද කියලා හිතෙනවා. මොනවා වුණත් මේ උසස් නිලධාරී මේ උසස් නිලධාරී අර වැටත් නියරත් ගොයන්කානන් කාට කියනද මේ යවනඩුව කියනවා වාගේ මහ ජනතාවට සේවය කරන වෙනුවට දෙවියන් වහන්සේගෙන් එහෙම නැත්නම් අදහන ආගමිකේ කන්නලව් කරලා නීතිය විසඳන්න යන්නේ ගියපු කට්ටිය. අර ඒ කරපු බොරුවමද මන් දන්නේ මේ පරිසන්දේ නිල වෙලව ගහන්නේ. අර වැඩේ කරලා අවුරුදු ගාණක් යන්න උනේ නැහැ. අර යකා ගංජත් එක්ක වුණා තව නිදම් බඩු වගේ කුත් එක්ක. දැන් මෙයා මාසෙම දාලා ආම්දුරන්ට ගිහලා කන්නලව් කරාට දැන් ආගිය තන්නේ නැණි පැනලානේ. සෙව්වන්දි හොයාගන්න එක හරි ලේසි. සෙව්වන්දිත් හොයාගන්න එක ලේසි නෙමෙයි. තාමත් හම්බ වෙන්නේ නැත්තේ සමහරට සෙව්වන්දිට පෙම්බැන්දද දන්නෙත් නැණි කවුරු හරි. නේද? අපි මේ උසස් නිලධාරීන් පල්ලෙහා නිලධාරීන් කොච්චර පීඩනයකට ලක් කරලා ඔය යුක්තිය මෙහෙම වෙලාවේ කොච්චරනම් නිලධාරීන්ට ගෙදරවත් යන්න නොදී පිටිදාවකට ලක් කරාද? පහුගිය දවස්වල මම මේ හමුදාවේ මේ කතාවක් කියනවා නෙවෙයි. නමුත් පහුගිය දවස්වලත් ඔය හමුදාවෙන් තුවක්කු එහෙම පැන්නුවට පස්සේ හමුදාවේ මං හිතන විදිහට සාජන් මේජර් රෑන්ක් එකෙන් පල්ලෙහා
ඉන්න නිලධාරිගේ પાස්පෝර්ට් බාරයට ගන්නවා. හැබැයි ඔය පල්ලෙහා නිලධාරීන් ඊත්තුමාගේ කවුරු කියන දේ අනික කරන්නේ. හැබැයි උසස් නිලධාරීන්ගේ නොගත්තේ හරි අපරාධයක්. ඒගොල්ලෝගෙන් ගන්න තිබුණේ. මොකද ඒගොල්ලෝ අර මෙහෙම එකක් තියෙනනේ හොරා කනකොට හරි බලු වැඩ කරනකොට ඒ තනතුරේ හැටියට තමයි මේ බලු වැඩේ සිද්ධ වෙන්නේ. දැන් මම කියන්නකො මේ ඔය බංකර් කුරුටුගේ කියලා ඒ කාලේ තිබුණා. යුද්ධ කාලේ. බංකර් වල ඉන්න කොල්ලෝ ඔය බංකරේ නිකන් ඉන්න පාළුවට ඉන්නකොට මොනවා හරි ලියනවා. ඒකේ ලියලා තිබුණා. දැන් මේගොල්ලෝ අර ඔපරේෂන් එක ගිහිල්ලා කැලෑවේ මැද්ද යනකොට වතුර වලක් හම්බෙන්න හොඳ පිරිසුදු වතුර වලක්. එතන නිලධාරීන් තමයි නාපු විදිය තමයි මේ කොල්ලෝ ලියලා තියෙන්නේ. ඒකේ තියෙනවා හොඳ වතුර ඔෆිසර්ට. හොඳ වතුර ඔෆිසර්ට. ඊළඟට කෝපල්ට. ඒක උපසස් නිලධාරීන් නටවද කෝපල්. මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට කියලා. ඈ ඒ කියන්නේ මේ ප්‍රමාණ වල හැටියට තමයි කැමෙකුණත් එහෙම නෙන්නේ. මේ බැරකේ පහසුකම් ටික හම්බෙන්නේ, මයි টয়ලට් ටික හම්බෙන්නේ. එක පුකෙන් රෙන්නේ. හැබැයි නිලධාරියාගේ පුක කොහොමද කියලා එකකුයි පල්ලේ නිලධාරියාගේ පුක කොහොමද එක්කුයි කාගේ එකක් සීන් එකක් තියෙනවා. ඒ නිසා මේ උසස් පහත් කියලා තාවටත් අපි මේක විඳිතෝ. අපි මේකේ විඳිතෝ. ඒ ભેදේ කරන්නේ නැතුව සැමට සමාන. එක රටේ නීති දෙකක් තියෙන්න බෑ. සැමට සමානව නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. කණ්ඩායම් 25ක් දැම්මත් කරන්නේ අල්ලන්නේ නැත්තම්. මට හිතන දේ මම කියන්නේ. අපි පොල් ගෑවෙන හැම මොකක් හරි කරන්නේ. ඔකේ ඇතුලේ අසම් මුල්ලක් නෑර දන්නවනේ. කවදාකදිවත් ඔය ද්වේෂ බඳු අත්අඩංගු ගැනීමක් වෙන්නේ නැහැ. ඔහු විසින්ම බාර වුණත් මිස. හැබැයි රටේ මිනිසුන්ට කියන්න තියෙන්නේ මේ නාට්‍ය තව දුරටත් රංගපාන්න ඉඳ තියන්න එපා. අල්ල ගන්න ඕනේ මෙයාව. ඊට අමතරව වැරදි කරව පහුගිය දවස්වල අහුවෙන්නේ දැන් ඔය කෝපා කමිටුවේ එහෙම කෝප් කමිටුවේ එහෙම අහුවෙන්නේ දැන් ඔය මේ අපේ රටට කරපු වින. දැන් තව දුරටත් මේ රට ක්‍රමයෙන් සුද්ධ වෙනවා මිසක මේක ආපස්සට හරවන්න දෙන්න එපා. සමහර උද්ඝෝෂණය කරන්න try කරනවා. නේද? ඒක ඉතිහාසයේ වෙච්ච දේවල් තියෙන ඕන තරම්. මේ වැරදි හදාගන්න අපිට දැන් මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි අපි ආයුත්තේ. ඒ වගේම ආරාධනා කරනවා ආයමත් ඔයගොල්ලන්ට. වොයිස් සමන් ගොඩ කාලෙකින් YouTube channel එකට දැම්මේ මේ දාන්නේ වීඩියෝ එකක් ගොඩක් අය ඉල්ලුවා. තවදුරටත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉල්ලනවා. like කරන්න, comment කරන්න, share කරන්න කියලාත් ඉල්ලනවා. එහෙනම් හැමෝටම ජය වේවා. ආය දවසක වීඩියෝ එකකින් එන්න අලුත් විස්තරයක් අරගෙන